ඇසළ දළදා පෙරහර ලංකාවේ අතිශය ගාම්භීර සංස්කෘතික හා ආගමික උරුමේ කේන්ද්‍රීය උත්සවයක් විදිහට සැලකෙනවා. බෞද්ධ සාහිත්‍යයට අනුව බුදුරජාණන් වහන්සේට මහත් ගෞරවයක් දක්වමින් පවත්වන මේ පෙරහර මංගල්‍යයේ ඉතිහාසය සියවස් ගණනාවක් පුරාවට වීදී යනවා. අද අභිමාන වීඩියෝ සටහන ඇසළ දළදා පෙරහරේ ඉතිහාසය ගැනයි. කාලිංග දේශයේ තැන්පත් කරලා තිබුණු දළදා වහන්සේ ආරක්ෂාව වෙනුවෙන් ලංකාවට වැඩම කෙරෙනවා. ඒ 4 වන සියවසේදී, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 310 දී මේ කාලයේදී ලංකාව පාලනය කළේ කීර්තිශ්‍රී මේඝවර්ණ රජතුමයි. ලක්දිවට වැඩම කළදා පටන් දළදා වහන්සේ වෙනුවෙන් විවිධ පුද පූජා හා පෙරහර පවත්වා තිබෙනවා. ඒ වගේම එය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා චාරිත්‍ර ලේඛනයක් පිහිටුවා තිබෙනවා. පසු කාලීන රජවරුන් මේ චාරිත්‍ර ලේඛනයට අනුව දළදා පෙරහර පවත්වා තිබෙනවා. 5 වන සියවසේ ලංකාවට පැමිණි චීන ජාතික ෆාහියන් භික්ෂුන් වහන්සේ තම දේශාටන වාර්තාවෙහි තමන් සියසින් දුටු දළදා පෙරහර පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් කරලා තියෙනවා. අනුරාධපුර යුගයේ පටන් පැවති දළදා පෙරහර වරින් වර ඇති වූ ආක්‍රමණ සමයන්හි පවත්වන්නට නොහැකි වුණත් අනිත් කාලවලදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වාගෙන ගොස් තිබෙනවා. අනුරාධපුර යුගයේ විතරක් නෙවෙයි පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල හා යාපහුව කියන යුගවල හිටපු රජවරු හා භික්ෂුන් වහන්සේලා අඛණ්ඩව දළදා පෙරහර පවත්වා තිබෙන බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. කෝට්ටේ රාජධානි සමයේ ආරම්භ වුණු විදේශීය ආක්‍රමණ සිංහල රාජාවලිය අවසන් වනතුරුම පවතුණා. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් රාජ්‍ය සංස්ථාව තුළ දළදා වහන්සේට පැවති ප්‍රබලත්වය අවබෝධ කරගෙන දළදා වහන්සේ පැහැර ගන්නට වගේම විනාශ කරන්නට විවිධ උපක්‍රම යොදා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය උරුමය අපේක්ෂා කළ යම් යම් පුද්ගලයන් පවා දළදා වහන්සේ පැහැර ගන්න මාන බලා තිබෙනවා. මේ හේතු නිසා සමහර කාලවලදී දළදා වහන්සේ උදෙසා පැවැත්වුණු පූජා, චාරිත්‍ර, ප්‍රදර්ශන හා පෙරහර ප්‍රසිද්ධියේ සිද්ධ වුණේ නැහැ. ඒ වුණත් ඒ කාලවලදී සදහැවත් රජවරු හා භික්ෂුන් වහන්සේලා රහසිගතව සියලු පුද පූජාවන් පවත්වලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1718 දී දළදා පෙරහර වීදි සංචාරය කිරීම තහනම් කෙරෙනවා. ඒ වුණත් මූලාශ්‍රගත තොරතුරු වලට අනුව මාලිගයේ ඇතුළත පුද පූජා පැවැත්වූ බව සඳහන් වෙනවා. ඉන් වසර 10කට පස්සේ, ඒ කියන්නේ 1828 දී දැඩි නියං සමයක් පැවති අවස්ථාවකදී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් එඩ්වඩ් බාන්ස්ගේ අවසරයෙන් දළදා පෙරහර නැවත පවත්වා තිබෙනවා. 1853 දී වික්ටෝරියා රැජින විසින් මල්වතු අස්ගිරි හිමිවරුන්ට හා දියවඩන නිලමේ තුමන් වෙත දළදා වහන්සේගේ භාරකාරීත්වය පවරනවා. දැන් අපි බලමු ඇසළ දළදා පෙරහරේ ආරම්භය පිළිබඳ පවතින මතවාද මොනවද කියලා. විජය කුමාරය ඇතුළු ආර්යයන් ලංකාවට පැමිණීමෙන් පස්සේ ඔවුන් එකල දඹදිව පැවති ආෂාට නමින් හැඳින්වෙන උත්සවයක් ලංකාවේදීද ආරම්භ කරලා තියෙනවා. පාලි භාෂාවෙන් ආෂාට කියලා කියන්නේ ඇසළ මාසය හැඳින්වීමට යෙදෙන වචනයයි. මේ නිසා මෙය ඇසළ මාසය පදනම් කරගෙන පවත්වා තිබෙනවා. ඉතින් මේ උත්සවයේ දිගුවක් විදිහට ඇසළ පෙරහර ආරම්භ වූ බවට මතයක් පවතිනවා. ඒ වගේම පුරාතනයෙහි පැවති සුරාසුර යුද්ධයේදී සුරයන් විසින් අසුරයන් පරාජය කරන ලද්දේ ඇසළ මාසයේ අමාවක දිනයේදී. ඒ අනුව අමාවක දිනයෙන් කප් සිටුවීම ආරම්භ කරලා 15වක දිනයෙන් අවසන් වන පෙරහර සුරයන්ගේ ජයග්‍රහණය සමරන්න සිදු කළ බව තවත් මතයක්. වංකනාසික තිස්ස රජුගේ කාලයේදී සොලින් ලංකාවට ඇවිල්ලා සිරකරුවන් 12000ක් පාත්‍රා ධාතුව වගේම පත්තින දේවියගේ රන් සලඹත් රැගෙන ගොස් තිබෙනවා. ඒ ඇසූ ගජපා රජතුමා ඉන්දියාවට ගිහිල්ලා ලංකාවෙන් ගෙන ගිය පිරිස හා ඉන්දියානුවන් පිරිසක් ඇතුළු 24000ක් හා සියලු භාණ්ඩද රැගෙන ලංකාවට පැමිණීම සිහි කරනු පිණිස ඇසළ පෙරහර පවත්වා තිබෙන බවට තවත් මතයක් පවතිනවා. ඉතින් මේ වගේ ඉතිහාසයට සම්බන්ධ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.